ඉතින් ආයිබෝවන් ඔයාලා සියලු දෙනාටම ග්ලෝබල් ඉන්වෙස්ට්මන්ට් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න හිතුවා ඔයාලත් එක්ක මොනවද මේ කොටස් වෙළඳපොලේ ලාභාංශ කියන්නේ කියලා. ඇත්තටම කොටස් වෙළඳපොලේ ලාභාංශ කියන්නේ අපිට හොඳ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න පුළුවන් දෙයක්. මොකද සමහර සමාගම් තියෙනවා මාකට් එක මොන අවස්ථාවේ ඩවුන් එකක් හෝ අප් එකක් කියන අවස්ථාවල් දෙකෙන් එකක කොයි මොන අවස්ථාවේ තිබ්බත් ඒගොල්ලෝ හොඳ ලාභාංශයක් ගෙවපු සමාගම් තියෙනවා. සම්පත් බැංක් එකේ ෂෙයා එක රුපියල් 20 ආසන්නයට වැටලා තිබ්බා. උපරිම ඕනම කෙනෙක්ට රුපියල් 30 40 ආසන්න මිලකදී මිලදී ගැනීමක් කරන්න හැකියාව තිබ්බා. ඉතින් ඒ අවස්ථාවේ කවුරු හරි කෙනෙක් ෂෙයා එකක් මිලදී ගත්තා නම් ඒගොල්ලෝ එයාලට ලාභාංශ ගෙවන්න පුළුවන් වෙච්ච පළවෙනි අවස්ථාවේම රුපියල් 6ක ලාභාංශයක් ලබා දුන්නා. එතකොට රුපියල් 6ක් කියන්නේ අපි නිකන් හිතලා බලමු 100කට ඔයාලට ඒ කාලේ අපි රුපියල් 30කට ගත්තා නම් කොටස් 3ක් ගන්න තිබ්බා. ඉතින් 118ක වගේ ලාභාංශයක් ඒගොල්ලෝ පළවෙනි වර්ෂේ ගෙවලා තිනවා. එතකොට එහෙම යනකොට ඔයාලට පළවෙනි වර්ෂේ රුපියල් 30ට 6ක් ලැබෙනවා. දෙවෙනි වර්ෂයේ ඒගොල්ලෝ එයාලගේ ෂෙයා එකේ ප්‍රයිස් එකත් වැඩි වෙලා තියෙයි. ඊට සාපේක්ෂව ප්‍රොෆිට් එක වැඩි වෙලා තියෙයි. එතකොට එයාලා අපි හිතමු රුපියල් ඊගව වසරෙත් 6ක් දුන්නා කියලා හිතමු. එතකොට ඔයාලට දැන් අවුරුදු දෙකට රුපියල් 12ක ලාභාංශයක් ලැබිලා තියෙනවා. එතකොට මේ ලාභාංශ ලැබීමත් එක්ක ඔයා කොටසක් වෙනුවෙන් යට කරපු මුදල දැන් රුපියල් අපි 30ට ගත්තත් දැන් ඔයාට සාමාන්‍යයෙන් 18ක් වගේ මුදලකට තමයි ඔයාගේ ෂෙයා එකේ වැලියු එක තියෙන්නේ. ඉතින් එහෙම ගත්තාම සාමාන්‍යයෙන් අපිට හොඳ සමාගමක ෂෙයා එකක් මිලදී ගැනීමේ වාසිය කියන්නේ අවුරුදු 4-5ක් යනකොට අපි ඒ ෂෙයා එකට යට කරපු මුදල කොටස් වශයෙන් අපිට ලැබිලා ඉවරයි. එතකොට මේ අවස්ථාවේදී ඔයාට ඕන නම් ඒ ෂෙයා එක විකුණලා මුදල් කරගන්නත් පුළුවන්. නමුත් මම දන්න තරමින් ගොඩාක් ඉන්වෙස්ටර්ලා ඒ වගේ හොඳ සමාගම් වල ෂෙයාස් විකුණන්නේ නැහැ. මොකද ඔයාලට බලා ගන්න පුළුවන් EPF ෆන්ඩ් වල බැංකු වල ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂියල් රිපෝට් බලද්දී සමහර ෂෙයාර්ස් අරන් තියන්නේ ගොඩාක් පහළ මිලකට. හැබැයි ඒගොල්ලෝ ඒ ෂෙයා එක ගත්තු මිලටත් වඩා ලාභාංශයක් සමහර වෙලාවට ඒගොල්ලන්ට දැන් ඒ වර්ෂයකදී ලැබෙනවා. ඉතින් එහෙම තියෙද්දි ඒ වගේ ෂෙයා එකක් මොකටද විකුණන්නේ? ඉතින් අපි බලමු මොකද්ද මේ ලාභාංශ කියන්නේ කියලා. ඉතින් ලාභාංශ ඩිවිඩන්ඩ් ඒ වගේ කියලා අපිට ලබා දෙන්නේ සමාගමක් වසරක ව්‍යාපාරික ක්‍රියාකාරකම් කියන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු වලින් ලැබිච්ච සුද්ධ ලාභයෙන් කොටසක් අපිට ලබා දෙනවා. ඒක සමාගමේ කොටස් හිමියන්ට පිරිනමන මුදල් පදනම් වෙච්ච පරිත්‍යාගයක්. ඒක යාලා අපිට දෙන්නේ අපි මේ සමාගමේ ලාභයේ කොටස් කරුවෙක් නිසා. හැබැයි සමහර සමාගම් තියෙනවා ඒ වගේ ගෙවීමක් සිදු කරන්නේ නැහැ. එයාලා ඒ ලාභය, ඒ සමාගමේ ලාභය එයාලගේ ඉදිරි වැඩ කටයුතු සඳහා යොදා ගන්නවා. ඉතින් ඒක අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමකදී තීරණය කරලා ඒගොල්ලෝ කියනවා අපි ඒගොල්ලෝ තීරණයක් ගන්නවා මේ අපි මේ වර්ෂේ අපේ ෂෙයා හෝල්ඩර්ස්ලට මේ වගේ මුදලක් ලබා දෙනවා කියලා. ඉතින් එහෙම ලබා දෙනවා කියලා තීරණය කරොත් අපිට ඒ ඩිවිඩන්ඩ් එක ලබා ගන්න පුළුවන්. හැබැයි සමහර සමාගම් තියෙනවා එහෙම ලාභාංශයක් නිකුත් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ සමාගමේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් ඒ මුදල් වැය කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් කොහොම වුණත් සමාගමක ලාභාංශයක් කියන්නේ ඒ සමාගමේ ලැබිච්ච ලාභයෙන් කොටසක් එළියට යනවා. එතකොට ඒක ඒ සමාජිකය අතර බෙදිලා යන අවස්ථාවක් තමයි ලාභාංශයක් කියලා කියන්නේ. එතකොට ලාභාංශ ලබා දෙන ආකාර වශයෙන් ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බලන්න පුළුවන්. ඉතින් පළමුවෙන්ම තමයි ඒගොල්ලෝ මුදල් කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දෙනවා. ඊට අමතරව ස්ටොක් ඩිවිඩන්ඩ් එකක් විදිහට ලබා දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ගාව තියෙන අපි ඒගොල්ලෝ කියනවා කොටස් 100ක් ළඟ තියෙන පුද්ගලයෙකුට හොවා ආයතනයකට කොටස් දෙකක් ලබා දෙනවා. ඒ කියන්නේ මම දල වශයෙන් කිව්වේ ඒගොල්ලෝ යම් ප්‍රතිශතයකට කොටස් වලින් ලබා දෙනවා. ඒක සාමාන්‍යයෙන් කරන්නේ අර එයාලගේ මුදල් සම්පූර්ණයෙන්ම එළියට යන එක නවත්ත ගන්නත් ගන්න එක උපාය මාර්ගයක්. මොකද ෂෙයාර්ස් විදියට ලැබුණාට පස්සේ ගොඩක් කට්ටිය ඒක මුදල් කරගන්නේ නැහැ. සමහර වෙලාවට ඒක ෂෙයාර්ස් විදියටම පෝර්ට්ෆෝලියෝ එකේ තියන් ඉන්නවා. නමුත් කෑෂ් විදියට ලබා ගත්තොත් අපි මේ මුදල් නැවත ආයෝජනය කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මේ මුදල් පරිහරණය කරනවා. ඊට පස්සේ තවත් වෙනත් ආකාරයකට කියන්නේ ස්පෙෂල් ප්‍රොපර්ටි ඩිවිඩන්ඩ් එකක් විදියට විශේෂ සමහර අවස්ථාවල් වලදී ලබා දෙන්න පුළුවන්. එතකොට
අපි බලමු මේ ලාභාංශ ලබා දෙන්නේ කවද්ද කියලා. එතකොට සමාගමේ විධායක මණ්ඩලය බෝඩ් ඔෆ් ඩිරෙක්ටර් විසින් ලාභාංශයක් ලබා දීමට තීරණය කරන දවස අපිට ඇනවුන්ස්මන්ට් එකේ බලා ගන්න පුළුවන් ඩෙක්ලරේෂන් ඩේට් එක කියලා. එතකොට ඒකේ හිමිකාරීත්වයේ සනාථ වෙන දිනය තමයි අපිට රෙකෝඩ් ඩේට් එක විදිහට බලන්න පුළුවන්. ඔයාලා දන්නවද රෙකෝඩ් ඩේට් එක කියන්නේ මොකක්ද කියලා ගත්තොත් අපිට ඒ සමාගමේ කොටස් ළඟ තියාගෙන ඉන්න කෙනෙක්ට යම් කිසි දිනයක් තියෙනවා මෙන්න මේ මාසේ මෙන්න මේ දිනේ කොටස් වෙනතපොළ ගනුදෙනු අහවර වෙන අවස්ථාවදී අපේ අතේ ඒ ෂෙයාර්ස් තිබුණොත් තමයි ඒ ෂෙයා එක ඒ හිමිකාරීත්වයට අපිට ඒ ඩිවිඩන්ඩ් එක ලැබෙන්නේ. මොකද ඒගොල්ලෝ කිව්වොත් මැයි මාසේ 6 වෙනිදා මාකට් එක ක්ලෝස් වෙන කියන්නේ මැයි මාසේ 6 නම් රෙකෝඩ් ඩේට් එක මැයි මාසේ 7 වෙනිදා ෂෙයාර්ස් එක ළඟ තියෙන කෙනාට ඒ ඩිවිඩන්ඩ් එක ලැබෙන්නේ නැහැ. ඒක ඒ නිසා තමයි ඒ රෙකෝඩ් ඩේට් එකක් විදිහට ගන්නෙ. එතකොට ඒ රෙකෝඩ් ඩේට් එකට කලින් දවසේ කියන්නේ රෙකෝඩ් ඩේට් එක දවසේ අපේ අතේ ෂෙයාර්ස් තියෙන කෙනාට තමයි ඒ ලාභාංශය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ගෙවීම් දිනේ විදිහට එයාලගේ පේමන්ට් ඩේට් එක ඇනවුන්ස්මන්ට් වල සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ රෙකෝඩ් එක ගත්තට පස්සේ එයාලගේ යම්කිසි ප්‍රොසෙස් එක ගිහිල්ලා යම් දිනයකදී තමයි අපිට ඒ ලාභාංශය ලබා දෙන්නේ. අපි බලමු කොහොමද මේ ලාභාංශය සාමාන්‍යයෙන් අපිට හොඳද කියලා ගණනය කරගන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට අපි ගමු ABC කියලා සමාගමක කොටස් 100ක් අපි අතේ තියෙනවා. එතකොට මේ සමාගම කොටසකට රුපියල් 5ක ලාභාංශයක් දෙනවා කියලා අනවුන්ස් කරපු අවස්ථාවක අපිට බලා ගන්න පුළුවන් ඔයාට ලැබෙන්නේ කොටස් 100යි ඒකට රුපියල් 5 ගානේ ලැබෙනවා. එතකොට ඒක ඒ 100 රුපියල් 5න් වැඩි කරලා ගත්තාම ඔයාට රුපියල් 500ක ලාභාංශයක් ලැබෙනවා කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් අපිට ඩිවිඩන්ඩ් යීල්ඩ් එක කියන එක ගොඩාක් වැදගත්. ඒ කියන්නේ ලාභාංශය සාමාන්‍යයෙන් අපිට වර්ෂයක් සඳහා ඒගොල්ලෝ කොච්චර ප්‍රතිශතයකින් ලාභාංශ ලබා දෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒක බලා ගන්න පුළුවන් ඔයාට ඒගොල්ලෝ වර්ෂයේදී ලබා දීලා තියෙන ලාභාංශ ප්‍රමාණය ඒ ෂෙයා ප්‍රයිස් එකෙන් බෙදලා 100න් වැඩි කරාට පස්සේ ඔයාට ඒකේ ප්‍රසන්ටේජ් එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේ තිරේ පේනවා මම ඒකට පොඩි සමීකරණයක් යොදලා තියෙනවා. ඔයාලට ඒ විදිහට පුළුවන් ඔයාගේ ළඟ තියෙන ෂෙයාර්ස් එකේ හෝ ගන්න බලාපොරොත්තු වෙන ෂෙයා එකේ ඩිවිඩන්ඩ් යීල්ඩ් එක අරගෙන ඒක හොඳ ඵලදායී කොටසක්ද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් ලාභාංශ ඉතිහාසය බලන්න ඕනේ අපි ෂෙයා එකක් ගන්නකොට. ඉතින් සමහර සමාගම් තියෙනවා වසරකට එක් වතාවක් හරි දෙවතාවක් හරි ලාභාංශ ගෙවපු. ඊට අමතරව ඒ කියන්නේ සමහර අය අවුරුද්දකට එකපාරක් ලාභාංශ ගෙවලා තියෙනවා. සමහර සමාගම් විසින් කාර්තු වශයෙන් ලාභාංශ ගෙවලා තියෙනවා. ඉතින් අපේ ෂෙයා මාකට් එකේ ඉතිහාසය ගත්තහම සිලොන් ටොබැකෝ CTC කියලා ට්‍රේඩ් වෙන සමාගම දීර්ඝ කාලයක් තිස්සේ හොඳ ලාභාංශ ලබා දෙන සමාගමක්. ඊට පස්සේ ගත්තාම නෙස්ලේ ලංකා, ඩිමෝ, කර්සන් කුම්බර්බෙච් වැනි සමාගම් හොඳ ඩිවිඩන්ඩ් එකක් ගෙවලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් සමාගම් වල ඒ කියන්නේ ෂෙයා එකක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් එයාලගේ මූල්‍ය වාර්තා ගැන සහ ලාභ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනි. ඉතින් මොකද ලාභාංශයක් ගෙවන්න පුළුවන් හොඳ සමාගමක් වෙන්න ඕනේ. මොකද දිගින් දිගටම මේගොල්ලන්ගේ ලාභය වර්ධනය වෙලා තිබිච්ච සමාගමක් විදියට ඒගොල්ලෝ ලාභාංශ ගෙවලා තියෙනවා නම් මේ සමාගමක් අපිට හොඳ සමාගමක් විදියට බලලා තව ගොඩාක් කරුණු තියෙනවා. එහෙම යන්නේ අපි පෝර්ට්ෆෝලියෝ එකක් බිල්ඩ් අප් කරනවා නම් අපිට බලන්න ඕනේ. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. ඉතින් ඊට අමතරව ඩිවිඩන්ඩ් ගැන ඔයාලට බලා ගන්න පුළුවන් CSC වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ කෝපරේට් ඇනවුන්ස්මන්ට් වල ඩිවිඩන්ඩ් කියලා ඒකේ තියෙන යාවත්කාලීන තොරතුරු ඔයාලට පරීක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් ලාභාංශ විදිහට අවුරුද්දකට වැඩිම ලාභාංශ ලබාගත්තු සමාගම් කිහිපයක උදාහරණ ටිකක් මම ඔයාලට අරන් ආවා.
ඒකෙන් ඇත්තටම හොඳ සමාගමක් මම මෙතෙන්ට සඳහන් කරේ නැතත් සම්පත් බැංකුව අපිට බලා ගන්න පුළුවන් ඒගොල්ලෝ වසරක් පාසා ඉතාමත් හොඳ ලාභාංශයක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව සිලෝන් ටොබැකෝ සමාගම වාර්ෂිකව 10%ක් 12ක් අතර ලාභාංශයක් නිරන්තරයෙන්ම ලාභ විදිහට ලබා දීලා තියෙනවා. නැවත ආයෙ ගත්තාම නෙස්ලේ ලංකා සමාගම 107ක ලාභාංශයක් ඒගොල්ලෝ ගෙවලා තියෙනවා. එයාලත් වසරක් පාසා ලාභාංශයක් විදිහට ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ලංකා IOC සමාගම ගත්තාම 108ක ලාභාංශයක් ලබා දීලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ මෑත කාලේ විශාල වශයෙන් කොටස් වර්ධනය කියන්නේ කොටස් මිලේ ලොකු වර්ධනයක් සිද්ධ වුණා. එතකොට මේ කොටස් මිලේ වර්ධනය අපිට ලැබෙන අමතර වාසියක් වගේම ඊට අමතරව අපිට ඩිවිඩන්ඩ් එක ලබා ගන්න පුළුවන්. ඊගවට ගත්තාම ඩිමෝ සමාගම 6.7ත් අතර නිතරම ලාභාංශයක් ගෙවලා තියෙනවා. ආයෙත් හොඳ ලාභාංශයක් ලබා ගන්න පුළුවන් සමාගමක් තමයි කමර්ෂල් බැංක් එක. ඉතින් ඔයාලට මෙතන පොඩි ප්‍රශ්නයක් ඇති මේ 105ක් 6ක් ඒ වගේ තමයි ගෙවලා තියෙන්නේ කියලා. නමුත් මෙතන තව දෙයක් තියෙනවා. මොකද දැන් කමර්ෂල් බැංක් එකේ ෂෙයා එක ගත්තොත් රුපියල් 130න් උඩ ට්‍රේඩ් වෙනවා. නමුත් ඕක ඉතිහාසය ගත්තාම රුපියල් 60 70 90 සාමාන්‍යයෙන් රුපියල් 50ත් 100ත් අතර කියලා අපි ගත්තොත් ඒ වගේ මිලක ට්‍රේඩ් වුණා. ඉතින් කවුරු හරි කෙනෙක් රුපියල් 50ට ෂෙයා එකක් අරන් තිබ්බනම් අද එයාලට විශාල ලාභාංශයක් ලැබෙනවා. එතකොට එයා යොදවපු මුදලත් එක්ක එයාට ලැබෙන ලාභාංශ ප්‍රතිශතය වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ සමාගම් දීර්ඝ කාලයක් තිස්සේ හොඳ සමාගම් විදිහට අපිට සලකන්න පුළුවන් ලාභාංශ ගෙවපු. ඒ වගේම අපි පෝර්ට්ෆෝලියෝ එකක් බිල්ඩ් අප් කරගෙන යනවා නම් අපි විශේෂයෙන්ම සැලකිය යුතු කරුණක් තමයි හොඳ ඩිවිඩන්ඩ් ලබා දෙන සමාගම් 3ක් හෝ 4ක්වත් අපේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙනවා නම් අපිට ඒ පෝර්ට්ෆෝලියෝ එක හොඳ ශක්තිමත් පෝර්ට්ෆෝලියෝ එකක් විදිහට ගන්න පුළුවන්. මොකද ඕනෑම කාලයක අපිට එයාලා ලාභයක් විදිහට යම් කිසි මුදලක් ලබා දෙනවා. ඒ මුදලත් එක්ක ගත්තාම අපි යොදවපු කැපිටල් එක අපිට අඩු වෙනවා. ඉතින් අපි ගත්තොත් දැන් මම දන්න කාලේ ඉඳලම සම්පත් බැංකුවෙම හොඳ ලාභාංශයක් ලබා දුන්නා. ඉතින් එහෙම ගත්තාම සමහර ආයතන පුද්ගලයන් ඉන්නවා. ඒගොල්ලෝ ඒ කොටසක් සඳහා වැය කරපු මුදලට වඩා මුදලක් දැන් ලාභාංශයක් විදිහට ලැබෙනවා. මොකද අපි හිතමු රුපියල් 10ට තිබිච්ච ෂෙයා එකක දැන් මාකට් එකේ මිල රුපියල් 100 පන්නලා ගිහිල්ලා නම් බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ ලාභ ප්‍රතිශතයත් එක ගත්තාම රුපියල් 10ක ඩිවිඩන්ඩ් එකක් ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කරොත් කෙනෙක්ට හිතන්න පුළුවන් රුපියල් 100ක ෂෙයා එක ගත්තු කෙනාට 100ට 10ක percentage එකක් වුණාට රුපියල් 10ට බැරි වෙලාවත් ෂෙයා එකක් ගත්තු කෙනෙක් හිටියානම් එයාට 100ට 100ක ඩිවිඩන්ඩ් එකක් ලැබිලා තියෙනවා. ඕක තමයි ඩිවිඩන්ඩ් වල තියෙන රසවත්ම දේ. ඒක හැබැයි අද අරගෙන හෙට එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. මාකට් එක ලොකු ඩවුන් එකක තියෙන අවස්ථාවක හෝ යම්කිසි අනපේක්ෂිත අවස්ථාවක ක්ෂණිකව මිල පහළ යෑම් වලදී අපිට ක්‍රමානුකූලව පෝර්ට්ෆෝලියෝ එකක් බිල්ඩ් අප් කරගන්න පුළුවන් නම් එහි විශාල වාසි රැසක් තියෙනවා. මොකද කාලයත් එක්ක ෂෙයා එකේ මිල වැඩි වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ලාභාංශ ප්‍රතිශතයත් එක්ක එයාලා ගෙවෙන ඩිවිඩන්ඩ් එකත් වැඩි වෙනවා. එහෙම ගත්තට පස්සේ අපිට අවුරුදු 10ක් 20ක් වගේ කාලයක් යද්දී අපිට හොඳ ලාභයක් සහ හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් අපේ ළඟ තියෙනවා. ඒක අපිට ඇත්තටම ලොකු ශක්තිමත් දෙයක්. ඒ නිසා අපි ඉස්සරහට කොහොමද එහෙම පෝර්ට්ෆෝලියෝ එකක් බිල්ඩ් අප් කරගන්න කියලා අපි කතා කරගමු. මම නැවත වීඩියෝ එකක් අරන් එන්නම්. අපි කොහොමද හොඳ ෂෙයාර්ස් තෝරගෙන සාමාන්‍යයෙන් අපි පෝර්ට්ෆෝලියෝ එකක් ගොඩනගාගෙන යන්නේ කියලා. I think මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා හිටපු ඔයාලා සීල දිනාටම ස්තුතියි. subscribe කරන්න අමතක කරන්න එපා. bell button එක click කරන්න. මං ගිහිල්ලා එන්නම්. ඔයාලා සීල දිනාටම සුබ දවසක්.